මම අද ඔයාලට කියලා දෙන්නේ ජීවිතේට ඉතාම වැදගත් වෙන අපූර්ව පාඩමක්. ඒ තමයි අපි පුංචි කාලේ ඉඳන් හරිම බය දෙයක් තමයි මේ බොරවනවා. එහෙම නැත්නම් මේ අකුණු ගහනවා කියන කාරණේට අපි හැමෝම ලොකුඩා හැම කෙනෙක්ම වගේ හරීම මේක බිය හිතෙන, බිය ගන්නවන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හැමෝම බය මෙන්න මේ බොරවන එක ගැන ඔයා නොදන්න දෙයක් අද දවසේ මම ඔයාට කියලා දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අකුණු වර්ග තුනක් තියෙනවා. පෘථිවි අකුණු, වලා අකුණු, වා අකුණු. හරිද? පෘථිවි අකුණු, වලා අකුණු, වා අකුණු. එතනින් අපිට වඩාත්ම වැදගත් වෙන්නේ පෘථිවි අකුණු. එතකොට මේ පෘථිවි අකුණක් ඇති වෙන්නේ කොයිතරම් දුරක ඉඳලාද කියලා අපිට හොයාගන්න පුළුවන් පුංචි ගණිතමය සංකල්පයක් තියෙනවා. මෙන්න මෙහෙමයි ඒක හොයාගන්න. දැන් අපිට අකුණක් ඇති වෙනකොට මුලින්ම දැනෙන්නේ ආලෝකයක්. නැත්නම් මුලින්ම අපිට පේන්නේ ආලෝක ධාරාව. එතකොට අපි ඒකට කියනවා විදුලිය කියලා. ඔන්න විදුල්ල ගැහුවා. නේද? ඔන්න විදුලිය ගැහුවා. ඒ විදිහට අපි කියනවා. එතකොට විදුලියෙන් පස්සේ ඇති වෙනවා විශාල ශබ්දයක්. අන්න ගොරවනවා. නේද? එතකොට මේ විදුලි කැටීම සහ ගෙරවීම අතර ලොකු පරතරයක් තියෙනවා. සාමාන්‍ය අනිවාර්ය පරතරයක් තියෙනවා. මෙන්න මේ පරතරය අපිට පුළුවන් නම් තප්පර වලින් මැනගන්න. ඒ තප්පර වලින් මැනගත්ත ඒ සංඛ්‍යාව අපි 3ෙන් බෙදාගත්තට පස්සේ 3 කියන්නේ නියත සංඛ්‍යාවක්. 3ෙන් බෙදාගත්තට පස්සේ අපිට පුළුවන් අපි ඉන්න තැන ඉඳලා වලාකුළ තියෙන්නේ කොයිතරම් උසකින්ද කියලා හරියටම හොයාගන්න. අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් මම අරගෙන තියෙනවා. ඔන්න විදුලිය නැත්නම් විදුලි කැටීම දැන් සිද්ධ වුණා. මෙතන ඉඳන් දැන් ගත වෙනවා තප්පර 30ක කාලයක්. තප්පර 30ක කාලයක් ගත වීමෙන් පසුව ඔන්න ඇති වෙනවා විශාල ඉකුරුම් හඬක්. එතකොට තප්පර 30යිනේ ගත වුණේ. ඒ තප්පර 30 අපිට පුළුවන් මොනවා කරන්නද? 3ෙන් බෙදා ගන්න. අන්න 3ෙන් බෙදාගත්තට පස්සේ අපිට එන අගය තමයි 10. ඒ 10 කියන්නේ කිලෝමීටර් 10. එහෙනම් අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 10ක් දුරින් තමයි බලාකුළ පිහිටා තියෙන්නේ. තේරෙන්න ඇති මං හිතන්නේ. ඉතින් මේකෙදි අපිට ගොඩක්ම වැදගත් වෙන තවත් කාරණයක් තමයි මේ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගන්න බොහෝ දෙනා හිතනවා මේ කිලෝමීටර් 10 වගේ කාලයක් නැත්නම් මේ කිලෝමීටර් 10 වගේ දුරක් ඉතාම ප්‍රමාණවත් කියලා. නෑ, අපි මේ කිලෝමීටර් 10ක් වගේ දුරින් ඉන්නවා නම් අපි ආරක්ෂිත නැහැ. ඒ නිසා වහාම ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතුයි. ඒ වගේම තමයි අවසාන අකුණු දහරාව ඇති වෙලා විනාඩි 30කට පස්සේ තමයි අපි ඉන්න ආරක්ෂිත ස්ථානයෙන් ඉවත් විය යුත්තේ. අපි ඉන්න ආරක්ෂිත ස්ථානයෙන් ඉවත් වෙන්න ඕන අවසාන අකුණු දහරාව ඇති වෙලා විනාඩි 30කට පස්සේ. ඉතින් මේ පරිවර්තී ගෝලය කියන සීමාවේ තමයි සියලුම කාලගුණික හා දේශගුණික සංසිද්ධි සිද්ධ වෙන්නේ. ඔයාට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපේ පේජ් එක ෆලෝ කරන්න. මේ වගේ ජීවිතයට වැදගත් වෙන සුවිශේෂී කාරණා භූගෝල විද්‍යාවේ තියෙන ඔයාට අපි පැහැදිලි කරලා තව තවත් ලස්සන වීඩියෝ ඉස්සරහට ඉදිරිපත් කරන්න. සුබ දවසක්.